බැට්මෑන් ඇත්තටම අපරාධකාරයෙක්ව ෆයිට් කරන්න ආසද? මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් අපි මේ කැරක්ටර් එක ගැන ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. බැට්මෑන් කියන්නේ නිකම්ම කේප් එකක් දාගෙන සුපර් හීරෝ ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් නෙමෙයි. එයා ගෝතම් සිටි එකේ සංකේතයක්. හැබැයි මේ සංකේත තේරුම ඔයා මොන වගේ කෙනෙක්ද කියන එක අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයා නිකම්ම ප්‍රවෘත්ති බලන සාමාන්‍ය මිනිහෙක් නම් බැට්මෑන් ඇවිත් නගරේ අපරාධකාරයෝ අලනවා දකිද්දී ඔයා ඒක දකින්නේ symbol of hope. ඒ කියන්නේ බලාපොරොත්තු සංකේතයක් විදිහට. හැබැයි ඔයා අපරාධකාරයෙක් නම් බැට්මෑන් ගැන ඔයාට තියෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. ඔයා කවදාවත් බැට්මෑන්ව බලාපොරොත්තුවක් විදිහට දකින්නේ නැහැ. ඔයාට ඒව පේන්නේ හැම තිස්සෙම පස්ස හැරලා බලන්න භයෙන් ජීවත් වෙන්න තියෙන හේතුවක් විදිහට. මොකද අපරාධකාරයෙක්ගේ ඇහැකට බැට්මෑන් කියලා කියන්නේ හොඳ දෙයක් නන් නෙමෙයි. එයාලට බැට්මෑන් කියලා කියන්නේ නිකන් අඳුරක්. හරියට ඇඳ යට ඉන්න රාක්ෂයෙක් වගේ. ඉතින් එක විදිහකට බැලුවොත් බැට්මෑන් කියලා කියන්නේ පලිගැනීමේ ස්වරූපය. එහෙම නැත්නම් බැට්මෑන් කියන්නේ පලිගැනීම. එතන පලිගැනීම කියලා කියන්නේ පෞද්ගලික ආශාවක් නේ. අන්නේ පලිගැනීමේ ආශාව තමයි බැට්මෑන් ස්පයිඩර්මෑන් සුපර්මෑන් වගේ අනිත් හීරෝස්ලගෙන් වෙන් කරන්නේ. එයාලගෙන් වෙනස් කරන්නේ. සාමාන්‍ය බෲස් වේන් එක විදිහකට බැලුවොත් බැට්මෑන් උනේ එයාගේ හතුරන්ට රෙද්දන්න. ඒ වගේම එයාට වුණා වගේ දෙයක් කාටවත්ම සිද්ධ නොවෙන්න. ඇත්තටම එයාට ඕන කරන්නේ ඒ සිද්ධ වෙච්ච දෙයට හැමෝගෙම පලිගන්න. හැම අපරාධකාරයෙක්ගෙම පලිගන්න. හරි. දැන් මං ඔයාලගෙන් අහන ප්‍රශ්නේ තමයි. ඉතින් බැට්මෑන් මේ වෙලෙන් කවදම හරි රිටයර් වුණොත් ඊට පස්සේ එයා කොහොමද එයාගේ ජීවිතය ගත කරන්නේ? ඔන්න ඔය වගේ කතාවක් තමයි මම මේ අද අරගෙන ආවේ. මේ කතාව පටන් ගන්නේ ගොඩක් වයසට ගිය බෲස් වේන් The Mask of Zorro කියන ෆිල්ම් එක බලන තැනින්. ඉතින් මන් දන්නේ නැති අයට කියන්න මෙන්න මේ මූවී එක බලන්න කියලා තමයි බෲස් ටයාගේ අම්මයි තාත්තයි නැති වෙන්නේ. මොකද මේ මූවී එක බලලා එහල රෑ ඇවිදගෙන ඉද්දි තමයි එයාගේ අම්මයි තාත්තයි මරලා දාන්නේ. ෆිල්ම් එක ඉවරනට පස්සේ එයා නැගිටිනවා. එතෙන්දී අපිට පේනවා එයාගේ අතේ තියෙන සැර යටිය. පඩිපෙළ බහිද්දී එයා ඒ සැර යටියට කොච්චර බරක් දෙනවද කියනවනම් අඩියක් තියෙන ගානේ ඒකෙන් කිරිස් කිරිස් කරලා සද්දයක් එනවා. පඩිපෙළ බහලා ඉවරුනහම එයා hina වෙනවා. මොකද එදා එයාගේ උපන්දිනේ බැට් ෆැමිලි එක ඇවිල්ලා තියෙනවා එයාව සර්ප්‍රයිස් කරන්න. මේ වෙද්දී එයා බැට්මෑන්ගේ රිටයර් වෙලා ගොඩක් කල්. මොකද ඩේමියන් වේන් මේ වෙනකොට ඒ වගකීම බාරගෙන තමන් හදාගත්ත මේ පවුල දිහා බලලා hina වෙන ගමන් මේ වයසක මිනිස්සයා බලන්න ආවට එයා මේ කටියට ස්තුති කරනවා. මේ අස්සේ ඇල්ෆඩුත් ඉන්නවා. එයා මේ වෙද්දී ජේතුන් අතර ඉන්න එක නම් ඇතන හිතාගන්න බැරි දෙයක්. මං හිතන්නේ දැන් මිනිහට වයස 105ක්වත් ඇති. ඊටත් වැඩිද මන්දා. කොහමරි ඩේමියන් එයාගේ තාත්තට කියනවා විශ් එකක් කරන්න කියලා. බෲස් ඒකට කැමති වෙලා මොකක් හරි විශ් එකක් කරනවා. හැබැයි යාට කේක් එකේ ඉටිපන්දම් ටිකක් නිවා ගන්න අමාරුයි. එයා කියනවා බේන්ගෙන් කාපු පාරවල් හින්දා තමයි එයාට මේ විදිහට අමාරු උනේ කියලා. ඒත් අන්තිමටම එයා කොහමරි ඉටිපන්දම් ටික නිවලා ප්‍රාර්ථනාවක් කරනවා. ඊට පස්සේ බෲස් බැට්රෑන්ගෙන්කින් කේක් එක කපන ගමන් බබරාට කියනවා වගේ තාත්තා හිටියානම් එයා අද ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි කියලා. ඒ වගේම ජිම් නැතුව මේ උපන්දිනේ කිසිම ගතියක් නැහැ කියලා තියා කියනවා. ඉතින් කට්ටිය මේ විදිහට සතුටු වුණාත් එකට කාලෙක් ගත කරවුවත් මේ හැම දෙම එක පාටම ඉවර වෙලා යනවා. ඒ එක පාටම බැට් සිග්නල් එක පත් වෙන හින්දා බෲස් දෙපාරක් හිතන්නේ නැතුව කට්ටියටම කෑ ගහනවා. තව මොනවද බලාගෙන ඉන්නේ යන්න කියලා. අඩුම බෲස්ට එයාගේ උපන්දිනය ගැනවත් කිසිම ගණන් නැහැ. ඉතින් ඔක්කොමලා තමන්ගේ වාහන වලට නැගලා ගෝතම් වල මොකද වෙන්නේ කියලා බලන්න පිටත් වෙනවා. හැබැයි එයාලා යද්දී බෲස් එයාලා දිහාම බලාගෙන ඉන්නවා. ඒ ඔක්කොමලා ඇත්තටම ගියාද කියලා ෂුවර් කරගන්න. කටියම ගියාට පස්සේ හැම තැනම නිහඬුණාට පස්සේ එයා ඇල්ෆර්ඩ්ට කියනවා ගිහින් නිදාගන්න කියලා. මොකද එයා ඊළඟට කරන්න යන දේ ගැන කිසිම විදියකින් කවුරුත්ම දැනගන්නවට එයා කැමති නෑ. ඉතින් ඇල්ෆර්ඩ් ගියාට පස්සේ එයා රතේ තිබ්බ සැර යටිය හරියට කාඩ්බෝඩ් එකක් කෑල්ලක් වගේ දණහිසෙන් කඩලා දානවා. ඒකෙන් තේරෙන්නේ මෙච්චර වෙලා මෙයා බැට් ෆැමිලි එක ඇත්සරහා ඇතන රංගපාලා තියෙනවා තමන් ගොඩක් දුර්වලයි කියලා. මෙන්න මෙතනදී තමයි එයා ඇත්තටම කලින් කරපු විශ් එක මොකද්ද කියලා අපිට තේරෙන්නේ. එයාගේ ප්‍රාර්ථනාව වෙලා තිබුණේ අන්තිම වතාවටත් ආයිමත් බැට්මෑන් වෙන එක. ඒ ලෝකෙට මාරම අනතුරක් වෙලා තියෙන හින්දා නෙමෙයි. එයාට ඇත්තටම ආයිමත් බැට්මෑන් වෙන්න ඕන උන හින්දා. මේකෙන් පේනවා අවුරුදු ගාණක් රිටයර් වෙලා හිටියත් එයාගේ හිත ඇතුලේ තාමත් අර පරණ මිනිස්සයා ඒ කියන්නේ බැට්මෑන් ඉන්නවා කියලා. නගරවලින් පියාඹල යද්දී එයා කතා කරන්න පටන් ගන්නවා එයාට කොච්චර වේදනාවක් දැනෙනවද කියලා. එයා තියෙන හැම අඩියක් ගානෙම එයාගේ මස් පිඩු ඉරනවා වගේ එයාට දැනෙනවා. ඒ වගේම ඇයි එයා ආයෙත් මේ විදිහට එළියට ආවේ කියන එක එයාටම තේරෙන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ මන් නම් දන්නවා බැට්මෑන් ඇයි එළියට ආවේ කියලා. ඒ මොකද බෲස් බැට්මෑන් වෙලා ඉන්න මාරම ආසයි. එයා ඒකට කැමති. කොච්චර ලොකු වේදනාවක් දැනුණත් ඇත්තටම අද තමයි එයා ගොඩක්ම ලොකුම සතුටටපත් වෙන්නේ. අද තමයි එයා ජීවිතේ ගොඩ කාලයකට පස්සේ විඳින්නේ. ඒ වගේම මෙන්න මේ කොමික් එකේදී බැට්මෑන්ගේ මෙච්චර කාලයකට දැක්ක මූණේ හොඳම හිනාවත් බලා ගන්න ලැබෙනවා. ඇත්තටම එයා අද අපරාධකාරයෙක්ව ෆයිට් කරන මේ මුළු රෑම එයාගේ මූණේ මේ හිනාව තියෙනවා. Tamanට ඇරෙන්න වෙන කාටවත්ම ඔප්පු කරන්න දෙයක් එයාට ඉතුරු වෙලා නැහැ කියලා දන්න හින්දා එයා බිල්ඩින් උඩ ඉඳලා අපරාධකාරයන්ගේ දත් ගැලවෙන්නම ගහනවා. එක සීන් එකකදී අපිට පේනවා එයා එක පැත්තකින්
රාක්ෂයෙක් එක්ක ෆයිට් කරන ගම පොඩි ළමයෙක්ව බේරගන්නපා. ඒ අස්සයා කියනවා God help me කියලා. ඒ යාගේ අත් දෙකම කැඩිලා කකුල් වල මස් ඉట్లా දැනෙන වේදනාව දරා ගන්න බැරි හින්දා නෙමෙයි මේ කරන දෙයට එයා ඒ තරමටම ආදරේ හින්දා. හැබැයි ඉතින් කොහොම හරි හෙරෑ ඉවර වෙනවා. ආයෙත් බැට්මෑන් වෙන්න ගිහින් එයා පරණ සැරේටිය කඩාගත්තා කියලා හොඳටම දන්න ඇල්ෆර්ඩ් එයාට අලුත් සැරේටියක් ගෙනත් දෙනවා. ඊට පස්සේ බැට් ෆැමිලි එක ආයෙමත් ගෙදර එනවා. පාටි එක ආයෙත් පටන් ගන්න. එක ගැන ලොකු සතුටක් තියෙනවා වගේ බෲස් බොරුවට රඟපානවා. හැබැයි බර්ත්ඩේ පාටි එක පටන් ගත්තම බාබරා කියනවා අද නෑ ලොකු අපරාධකාරයෝ ගානක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක රෙකෝඩ් එකක් කියලා. ඩේමිනුත් ඒකට එකතු වෙලා කියනවා අද නෑ බැට්මෑන්ලා ගොඩ දෙනෙක් හිටියා වගේ දෙන්නා කියලා. ඒතකොට ටිම් කියනවා ගොඩක් අපරාධකාරයෝ කම්ප්ලේන් කරලා තිබ්බලු බැට්මෑන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් දරුණු වුණා කියලා. ඉතින් මෙයාලා බෲස්ට චෝදනා කරන්න කලින් බෲස් කියනවා මන් දිහානම් බලන්න එපා. මේ වගේ රෑක ගෝතම් නගරේ දුව පැන පැන යන්න තරම් මට හයියක් නෑ. මන් දැන් ගොඩක් නාකි. හැබැයි ඉතින් මිනිහාගේ මූණේ තියෙන හිනාව පොඩ්ඩක් බලන්නකෝ. වයස 75 දී තාමත් මේ දේවල් කරන්න පුළුවන් කියන එක එයා දන්නවනේ. ඉතින් මේ කතාව නම් ගොඩක්ම පොඩි. හැබැයි ඉතින් මේ කතාව ලස්සනයි. ඒත් මං කියන්න ඕනේ. බෲස් වෙන්නේ ඇත්තටම සතුටින් කාලේ ගත කරනවා දකින්න එක මාර සතුටක්. මොකද මිනිහා කොයි වෙලෙත් ඉන්නේ බොම්බ ගන්නේ. හිනාවක්වත් නැහනේ. ඉතින් මං හිතනවා මේ බැට්මෑන්ගේ ස්ටෝරි එකට ඔයාලා කැමති වෙන්නේ නැති. ඔයාලා මේක එන්ජොයි කරන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සෙට් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් බටන් එක ඔබන්න කියලාත් මං ඉල්ලනවා. ඒ මොකද ඒක මට වගේම channel එකට කරන ගොඩක් ලොකු උදව්වක්. එහෙනම් ඉතින් වෙනදා වගේම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතන හැමෝම පරිස්සමෙන් ඉන්න. Peace.